තමයි හදන්නේ. Bye kusatu. Asarane veji. Kannai hadane. Let's try. Hi. ඉතින් දැනටමත් ඔයාලා දන්නවා ඇති මම කොහෙද යන්නේ අද කියලා. අද යන්නේ ජපානයේ ලස්සනම තැනකට. ඉතින් යන්න කලින් පුරුදු විදිහටම මොන හරි කන්න තමයි හදන්නේ. ඉතින් රාමෙන් එකක් කෑවා. ඊට පස්සේ ආයෙත් යන්නේ ටිකක් දුරට යන්න ඕනේ. අනේ බලන්නකො මේ ගඟ හරිම ලස්සනයි. ඒ පාටට මොන්නම් හරිම ආසයි. නිල් පාටට වතුරේ පේන්නේ. ඉතින් ඒක දැක්කම මට ආස හිතුණා. හිමත් වැටිලා තැන් වලින් ඒක ඇත්තට පේනකොට හරිම ලස්සනයි. ටිකක් අද අවුව දවසක්. බලමු ගිහිල්ලා කොයි වගේද කියලා. ඉතින් මෙතන හොට් ස්ප්‍රින් තමයි තියෙන්නේ. හැබැයි ඒක මේ මොනවාද ස්වාභාවික උල්පත්තර ලංකාවේ තියෙන. ඒ වගේ තමයි මේ හරියම හැමතැනම මේ වගේ පොඩි අර කකුල් වලට ස්පා කරන්න ඒ වගේ පොඩි හොට් බාත් තියෙනවා. ඉතින් ලොකුම එක තියෙන තැන තමයි අපි ඉස්සෙල්ලාම යන්නේ බලන්න. හරි බලන්න. බලාගන්න රෝලිම අසරන්නේ වෙයි. හැබැයි මෙතන ලස්සන හවස 6ට. ඇත්තටම මෙතන ලස්සන ගොඩක් වෙලාවට හවසට ඒ කියන්නේ ලයිට් එහෙම වැටුනහම පාටින් වැටෙනවා. ඒ ටික මම ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම ඔයාලට පෙන්නන්න ඕන හින්දාම හවස් වෙනකම්ම හිටියා. නැත්තම් අපි ටිකක් කලින් ගියේ 2:03ට විතර උතන්ට ගියේ. ඉතින් ඒ වෙලාවේ චුට්ටක් අර මේ ඉරව්වත් වැටලා තිබුණ නිසා ලස්සනට පේන්නේ නැහැ නේ. මම ඉතින් ඔයාලට පෙන්නන්න ඕන නිසා හවස් වෙනකම්ම උතන්ට වෙලා හිටියා. මේ හැම තැනකම පොඩි තැන් තියෙනවා. ඒ කියන්නේ වතුර එකතු කරලා ඔය වගේ අත හොදන්න ඔය හැම එකකම උණු වතුර තමයි තියෙන. කකුල් දාගෙන ඉන්න ස්පා කරන්න. ඒ හැම දෙයක්ම තියෙනවා තැන් වල පොඩි ඒවා. ඉතින් මේකේ තව උඩට යන්න ඕනේ. උඩට යනකොට ගොඩාක් ලස්සන. ගිය පාර නම් ගියා. ඇත්තට මේ පාර මට ටිකක් කම්මැලි හිතුණා. සීතල මට ඇත්තට වැඩි වගේ දැනුණා. ඉතින් ඒ නිසා ඉක්මනට කොෆි එකක් ගන්න තමයි යන්නේ. ඉතින් මේක බා එකක් කොෆි තියෙනවා. කොෆි එකක් අරගෙන ගිහින් බලමු.
පස්සේ පොඩ්ඩක් ගම පැත්තට යන්න කියලා බැලුවේ. උඩටත් තියෙන්නේ පොඩි මේ දිගටම කඩවල් තියෙනවා. ඊට පස්සේ උඩට යනකොට අනේ මේ සිය හැමදාම ඉන්නවා. හැමදාම කියන්නේ මම දැන් දෙපාරක් ආවා. ඒ දෙපාරම මට මේ එයාලා ඒක ෆ්‍රී දෙන්නේ. කැමති කෙනෙකුට ගන්න පුළුවන් කඩෙන් සල්ලි වලට. හැබැයි අර කන්න දෙන එක ඒක ෆ්‍රී දෙන්නේ. මේ පාර ඕචෙක්කුත් හම්බුණා. ඊට පස්සේ මාළුවෙකුයි හිස්සෙකුයි try කරලා බලුවා. ඉතින් මේවා පොඩි ගණන් වලට තියෙන්නේ. මේක තමයි හොඳම තැන. බිත්තර තම්බන්නේ වතුර දාලා. ඒ කියන්නේ ඕන් තමයි කියන්නේ ජපන් අය නම් දන්නවා. සාමාන්‍ය භාගයට තම්බලා තියෙන්නේ. මොකද ඒකට කියන්නේ මේ ලංකාවේ නම් බුල්සායි වගේ. අන්න ඒ වගේ මේකේ තමයි තැම්බෙන්නේ. ඉතින් අපි යාළුවගෙන් ඉල්ලුවම යාළුවා අපිට එකක්ද දෙකක්ද ඕන තරම් කන්න පුළුවන්. ඉතින් යෙන් 200ක් වෙන්න එකක්. එයාලා අපිට බිත්තරේ දාගන්න පොඩි කප් එකකුයි ස්පූන් එකකුයි දෙනවා. ඒක කඩලා බොන්න තමයි තියෙන්නේ. ඉතින් ඔකත් හරිම රසයි, ගුණයි. හැබැයි ජපන් අය ගොඩක් ඔන් තමයි. ඇත්තටම ගුණයි. ඉතින් අපිත් එකක් try කරා. මම වැඩි කන්න ආස නැහැ. ඊපස්සේ මම ආව මෙන්න මේ රෙස්ටුරන්ට් එකට. මෙතන එළිය අවුට්ඩෝර් එකේ තියෙනවා පොඩි හොට් බාත් එකක්. ඔකට කකුල් දෙක දාගෙන මොන හරි ඕඩර් කරලා කන්න තමයි තියෙන්නේ. ඉතින් මට ඒ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනි කියලා හිතුණා. ඊපස්සේ මම එතෙන්ට ගිහිල්ලා කකුල් දෙකක් දාගෙන බන් එකක් ඕඩර් කරා. ඇත්තටම මේකේ තිබ්බේ අයිස්ක්‍රීම්. ඒ වෙලාවේ සීතලත් වැඩි නිසා. හැබැයි මේ මිරිකුටි එක නම් මාර රසයි. මං ජපානයේ බීපු රසම රස මිරිකුටි එක. ඇත්තම කිව්වොත්. ඉතින් මෙතන view එකත් මාර ලස්සනට පේනවා. view එක දිහා බලාගෙන චුට්ටක් බන් එකෙන් පොඩ්ඩක් කෑවා. අයිස්ක්‍රීම් තිබ්බ නිසා මම වැඩි කෑවේ නැහැ. ඊටත් මම එක දේවල් දැන් ගොඩක්ම කෑවනේ. කොෆි එකක් බිව්වා. දැන් ওই දෙවණි එක. ඉතින් ඒ නිසා මම බන් එක චුට්ටයි කෑවේ. ඊට පස්සේ මෙතනම තියෙනවා පන්සලක් නෙමේ දේවාලයක්. ඉතින් එතෙන්ටත් පොඩ්ඩක් ගිහිල්ලා ගියා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් අපි එතෙන්ට යම් බලන්න. ළමයි අපි රැයට කන්නේ ඔන්න ඔතනින්. කොත්තුවක් දානවා. අනිවාර්යෙන් වීඩියෝ එක දිගටම බලන්න. මගේ කොත්තුව බලන්න අනිවාර්යෙන්ම. මම දාන කොත්තුව. ඒක වීඩියෝ එක ඉස්සරහට දෙනවා. ඉතින් මම පොඩි ප්‍රාර්ථනාවකුත් කරා. ඉතින් ලංකාවේ වගේම තමයි මෙහෙ. මේ වගේවත් ලංකාවේ තියෙනවා. මම දැකලා තියෙනවා පන්සල් වල. ඉතින් දෙවියන් වැඳලා ඊට පස්සේ දැන් නම් ටිකක් කළුවර වීගෙන එන්නේ. ඉතින් පේනවනේ view එක ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඇත්තටම මෙතන ලස්සන. මම නතර වෙන්න යෝයක්වත් දාගන්න බැලුවා. ඇත්තටම හොටෙල් බුක් කරන්න බෑ මේ දවස්වලට. ඒ තරමටම ෆුල් බුකින්. දානවා නම් ඇත්තටම මාස 2-3කට කලින්වත් බුක් කරන්න ඕනේ. ඉතින් අපිට එහෙම හිතලා කරන්නේ නැති නිසා ඒක සෙට් වෙන්නේ නැහැ. හැබැයි මම කවදාම හරි ගිහිල්ලා දවසක් නතර වෙනවා. ඒ තරම්ම ලස්සනයි රැට. අනිවාර්යයෙන්ම ජපන් ඉන්නවනම් ඔයා යන්නම ඕනේ. ඕකේ. කාය වගේම තමයි මේ මෙතන අර මේ ඒ කියන්නේ ඒක ඇතුළට සල්ලි දානවා. දාන්නේ යෙන් 1යි යෙන් 5යි. මේ දාලා ප්‍රාර්ථනා කරන ඒවා ඉතින් අර ලංකාවේ වගේ තමයි. ජපන් අයගෙත් එක දේවල් තියෙනවා. ඉතින් ඒ වගේම සුබ දවසුත් තියෙනවා ජපානයේ. සුබ දවස් විදියට ඔය සඳුදා අඟහරුවාදා වගේ තියෙනවා. ඒක මම ජපන් කෙනෙක්ගෙන් තමයි දැනගත්තේ. පොඩ්ඩක් වැඩි විස්තර දැනගත්තට පස්සේ ඔයාලට කියනවා. ඊට පස්සේ මෙතන ලොකු සුපර් මාකට් එකක් තියෙනවා. ඒකටත් පොඩ්ඩක් ආවා. මොකද මට කොහෙ ගියත් මොනවා හරි මතක් වෙන්න ගන්නවත් ඕනි. ඒ නිසා පොඩි අයිටම් ටිකක් ගත්තා. ස්ටවුට් එකක් තිබ්බා. ජපාන්ද කොහෙද ඒක නම්. මේ අර හිමාලයන් කියන ඒ ගල් වර්ගය ටිකකට හොඳයි කියලා කියනවා.
එතකොට මේ කුසත්සු වල තියෙන චොකලට් එක මාර රසයි යන්නේ. ඇත්තටම රසයි. චුට් චුට් දේවල් තියෙනවා. ඉතින් අර හොටෙල් වල නතර වෙලා ඉන්න අයට ගන්න බඩු තමයි වැඩිපුර තියෙන්නේ. ඇඳුම් එතකොට කෑම වර්ග අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ මුලින් ගන්න තියෙනවා. දැන් ඉතින් ලස්සන වෙලා වෙන්නේ. ඔන්න දැන් රෑ වෙලා චුට්ට. ඉතින් තව ටිකකින් බලන්නකෝ මෙතන ලයිට් දැම්මම කොයි වගේද කියලා. වව්. ඇත්තටම මෙතන නම් රෑට මම ගිය පාරත් මට බැරි වුණා. ගිය පාර මම පැය 2ක් විතර ඇවිද්දා තැනක් හොයාගන්න හොටෙල් වලට. ඒ වටේම තියෙන හොටෙල් වලට ගියා. ඒත් බැරි වුණා. ඉතින් දවසක මම අනිවාර්යයෙන්ම මේකේ අපොයින්ට්මන්ට් එකක් දාගන්නවම තමයි. එතකොටත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් ගෙන්නම්කෝ. ඉතින් ඔය ලයිට් දැම්මට පස්සේ දැන් 6:00ට 7ට විතර ඇති. 7ට විතර ඇති. ඉතින් චුට්ට තනින් පොඩ තමයි ලයිට් වැටෙන්නේ. ඒකත් අර දුම් වර්ගයක් දැන් වෙනස් වෙනවා. පාට වෙනස් වෙනවා. නිල් පාට, රෝස පාට. ඒ වගේ ලස්සනට එනවා. ඒක මාරයි. ඉතින් ඇත්තම බලාගෙන ඉන්න ආසයි හිතෙනවා. ජපන් අය මං හිතන්නේ කොච්චර ගියත් ආය යනවා. එකක් එතන හොට් ස්ප්‍රින්ග් නිසා. අනිත් එක තමයි එතන view එක ඇත්තටම ලස්සනයි. ඉතින් ඔයා ජපානේ නම් ඉන්නේ අනිවාර්යයෙන්ම මම කියනවාට ගිහිල්ලා බලන්න. යනවා නම් හවස යන්න. හවසට තමයි ලස්සන. එතකොට ගිය පාර මම යනකොට ගොඩාක් හිම වැටුණා. ඉතින් හිමේ තමයි ගියේ. මේ වීඩියෝ ටික ඇත්තටම දැන් මං ගාව නැහැ. නැත්තම් ඒ ටිකක් දාන්න තිබ්බා. ඉතින් මේක තමයි view එක. දැන් මම හදන්නේ මේක මෙතනින් එන්ඩ් කරලා කන්න යන්න. ඉතින් කන්න යන්න මං කිව්වනේ යන රෙස්ටුරන්ට් එක වලට මොකද්ද කියලා. ඉතින් හිතෙන්ට තමයි යන්න හදන්නේ. ගිහිල්ලා බලමු. විතර යන්නයි හදන්නේ. සීතල වැඩි ඉන්න අමාරුයි. හොටෙල් එකක් බුක් කරගත්තා නම් අමාරුයි. බයි කුසත්සු. ඊට පස්සේ අපි මෙතෙන්ට තමයි කන්න ආවේ. මේකේ උඩ තට්ටුවට
ඔයාලා ජපන් ඉන්න අය නම් දන්නවා ඇති මොන්ජා කියලා එකක්. ඒක කොත්තුව වගේම තමයි. එළවලුයි මසුයි දාලා තමයි ගාලා කොත්තු ගහනවා වගේ ගහන්න තියෙන්නේ. ඉතින් දැන් ඒක try කරන්න තමයි හදන්නේ. හැබැයි මේකට දාන්නේ ෆ්‍රෙෂ් මිල්ක් හරි මොනවද කියන දන්නේ කිරි එකක් වගේ එකක් දානවා. ඇත්තටම මම ඒක අහන්නත් අදලා ඒක මට අහගන්න බැරි වුණා. මම බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මම Google එකෙන් හරි සර්ච් කරලා බලලා ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා. ওই විදිහට අර අපි කොත්තුව ගහන්න වගේ පොඩ්ඩක් තෙල් ටිකක් දාලා. හැබැයි මේකට ජපන් අය නම් ඊට හැපැත්තේ ජපන් දෙන්නෙක්ම හිටියා. ඒ දෙන්න මේ මාර එතන තිබ්බ ඔක්කොම දේවල් ඒකට මික්ස් කරා සෝස් වර්ග. එතකොට අර උඹලකට වගේ තියෙන අන්න ඒවා එහෙම දාලා ගොඩක් වෙලා ඒක අර පිච්චෙන්න වගේ අරිනවා. එහෙම කරලා ඒක එයාලා හදාගත්තා. හැබැයි ඒක රස පාටට තිබ්බ මම පොඩ්ඩක් හොරෙන් බැලුවා. ඉතින් වීඩියෝ කරේ නැහැ. මේ තියෙන්නේ මගේ කොත්තුව. ඉතින් මමත් හොඳ කොත්තු බාස් කෙනෙක් තමයි මෙහෙම හිටියට. බලන්නකෝ වගේ වැඩ කෑල්ල. මේකෙන් තමයි කන්න තියෙන්නේ. මේක අපි ප්ලේට්ස් වලට දාගන්නේ. ඔය විදිහටම ඔතනින් අරගෙන කන්න තමයි තියෙන්නේ. Hi guys, අපි දැන් තමයි ගෙදර යන්නේ. දැන් වෙලාව රැට හමාරයි. මම කුසත් වලින් ගත්තේ ඔයාලට පෙන්නන්නම් අනිවාර්යෙන්. Bye bye. Hi guys. ඉතින් කුසත් ගිහිල්ලා අපි දැන් තමයි ආවේ. මං යාළුවා ගෙදරින් බස්සලා ගෙදර යන්න තමයි හදන්නේ. මම තෑගි ටිකක් ගත්තා මට. මම ඔයාලට පෙන්නන්න මොනවද ගත්තේ කියලා. මම චූටි ටෙඩි එකක් ගත්තා. ඉතින් ඔයාලා දැකලා ඇති මගේ සෝෆා එකේ අර මම හැමතැනින්ම කොහෙට හරි ගියාම පොඩි පොඩි ටෙඩිස්ලා ගේනවා. ඉතින් අදත් එකක් ගත්තා. මේක නම් ෆ්‍රිජ් එකේ යලවන්න ගත්තේ. ඔය එබිසෙන් කියන එක හරිම රසයි. කාලා බලන්න. ජපාන් නම් හැමතැනම ගන්න තියෙන. හැබැයි මේ කුසට්සු එක මාරම රසයි. Thank you. Bye bye.